චන්දික මේ වගේ තීරණයක් ගනී කියලා අපි හීනකින්වත් හිතුවේ නැහැ. අවසන් කටයුතු වෙලාවෙත් එයා හිටියේ පන්සලේ. මේ තීරණය ගැන මාලනිත් කලින්ම දැනගෙන හිටියා කියලා අපි දන්නවා. එයාට තවත් නැති වෙන්න දේවල් නැහැ. මාලනී මහත්මියගේ වියෝවෙන් පසුව චන්දිකගත් සංවේදී අවසන් තීරණයක් ගැන ඔහුගේ පවුලේ සමීපතයෙකු විසින් අද මෙසේ හෙළිදරව්වක් කර තිබුණා. උපුටා ගැනීමක්. චන්දික මල්ලිව අපි ඒ කාලින්දල බලාගත්තේ හරිම ආදරෙන්. ගොඩක් දේවල් කතා කරලා මනස නිදහස් කරගත්තේ එයා අපිත් එක්ක. පොඩි කාලේ ඉඳලම චන්දික ජීවිතය ගැන ගොඩක් කලකිරීමෙන් හිටියේ. ඒත් මේ අවුරුදු ගානටම චන්දික මේ වගේ මානසිකව වැටිලා ඉන්නවා මං කවදාවත් දැකලා නැහැ. මේ වේදනාව චන්දිකට දරාගන්න අමාරුයි කියලා එයාගේ හැසිරීමෙන් හොඳටම තේරෙනවා. මාලනී මහත්මිය නැති වුණ දවසේ ඉඳලම හරියට කෑමක් බීමක්වත් නොගෙන එයා පන්සලේ කාලය ගත කරන්නේ. අවසන් කටයුතු සිදුවෙන වෙලාවෙත් මාලනී මහත්මිය වෙනුවෙන් එයා පන්සලට ගිහින් දහම් කටයුතු තමයි සිදු කළේ. චන්දික ඉස්සර ඉඳලම දහමට ලැති කෙනෙක්. පොඩි කාලේ ඉඳලම කියන්නේ එයා කවදා හරි මහාන වෙනවා කියලා. ඒ තීරණය ගැන මාලනී මහත්මිය කලින්ම දැනගෙන හිටියා. ඒත් මාලනී මහත්මියට කරපු කැපකිරීමත් එක්ක චන්දිකගේ මහානවීමේ උතුම් තීරණය කල් දාන්න සිද්ධ වුණා. ඒත් අද මං එයාට දුන්න කෝල් එකෙන් එයාත් එක්ක වචනයක් දෙකක් කතා කරනකොට එයාගේ හැඟීම් වලින් මට තේරුණේ එයා මහානවීමේ තීරණය ඉෂ්ට කරගන්න යන්නේ කියලා. එයා මාලනී මහත්මිය වෙනුවෙන් කරපු කැපකිරීම අපි හොඳටම දන්නවා. මාලනී මහත්මිය එයාගේම පුතාට ආදරය කරනවා වගේ තමයි චන්දිකට ආදරය කළේ. මාලනී මහත්මිය අද කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා නම් අද චන්දික ගත්ත තීරණය ගැන මාලනී මහත්මිය ඇත්තටම සතුටු වෙයි. උපුටා ගැනීම අවසන්.